පනිප නෑ කිව්වනේ. නැහැ. කතා කරන්න හම්බුනේ නෑ. කතා කරත් වැඩකුත් නැහැ. එයා මම කියන දේ අහන්නේ නෑනේ. ඔයා ඔහොම කතා කරන්න එපා. ඒ වාගේ අම්මා. ඔයා ඒක මතක තියාගන්න. එයා මම කියන දේ අහන්නෙත් නැත්තම් මම මොකද කරන්නේ? එයා පොඩි ළමයෙක් නෙවෙයි. මටත් එයාත් එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් නෑ. ඒක නෙමෙයි. ඔයාට හවස මොකද කරන්නේ? උදේ මීටින් එකක් නම් තියෙනවා. ඊට පස්සේ නම් මොකුත් නෑ. හෙට අපි මදර්ස් ඩේ එකට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඔය එනවද මාත් එක්ක ඒකට යන්න? ඔයගොල්ලෝ මොනවද කරන්න හෙට ඉතින්? හෙට අපි තෝරගත්තු අම්මලා ටිකකුයි ළමා ටිකකුයි ගෙනල්ලා මලක් එහෙම දීලා පොඩි උපහාරයක් කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ එන හැමෝටම අපි ගන්න ඩිනර් එකකුත් ලෑස්ති කරලා තියෙනවා. ওই දේවල් ඇත්තටම හොඳයි. හැබැයි ওই දේවල් එක දවසකට සීමා වෙන්න ඕන දේවල් නෙමෙයි. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි අපේ දිමාපියන් ගැන බලන්න ඕනේ. අපිට වෙලාවක් නැහැ කියන්නේ බොරුනේ. ඕනම දෙයකට උවමනාව තියෙනවා නම් වෙලාව හදාගන්න පුළුවන් නේ. මේ ලෝකේ මිනිස්සු පාවිච්චි කරන වචන වලින් මිනිස්සු වැඩියෙන්ම මිනිසුන්ව රවට්ටන්න පාවිච්චි කරන වචනයක් තමයි ඔය බිසී කියන වචනේ. මිනිස්සු ඇඟ බේර ගන්න තමන් හරි දේ කරනවා කියලා ලෝකෙට පෙන්වන්න හදාගෙන වෙන් කරගෙන තියෙන තවත් එක් දිනයක් තමයි මේ වගේ මදර්ස් ඩේ කියන්නේ. හරි මාත් එන්නම් ඔයත් එක්ක හෙට යන්න. ඔයාට වෙලාවක් හම්බුනොත් අම්මට කතා කරලා බලන්න එයාට කොහොමද කියලා. දවසක් වෙන් කරන්න අම්මා වෙනුවෙන් කාලය වෙන් කරන්න වෙනම දවසක් දාගන්න ඕනේ නෑ. ඔයා දුර බැහැරක වෙන්න පුළුවන් ඉන්නේ. එහෙම නැත්නම් රැකියාවට ගිහිල්ලා වෙන්න පුළුවන් ඉන්නේ. පොඩි වෙලාවක් අරගෙන අම්මට ඇමතුමක් දීලා බලන්න. අම්මේ කොහොමද? මං වට ආදරේ කියලා බලන්න. ඒක තමයි දරුවෙක්ට අම්මෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග. තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිතේම කැප කරපු අම්මා කෙනෙක්ට අවුරුද්දටම දරුවෙක්ට දෙන්න පුළුවන් එක දවසද? මදර්ස් ඩේ කියන්නේ ඒ දවසද? නෑ. මදර්ස් ඩේ තියෙන්න ඕනි හැමදාටම. හැමදාම අම්මාවරුන්ගේ දිනයක්.